අයිබෝන් යාළුවනේ ඔබ දිනපතා WhatsApp භාවිතා කරනවා නම් මේ වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. මේ වීඩියෝෙන් මම ඔයාලට පෙන්වන්න යන්නේ 2026 වන විට WhatsApp එකට එකතු වී ඇති හෝ බොහෝ දෙනෙක් නොදන්නා ඉතා ප්‍රයෝජනවත් ෆීචර්ස් කීපයක් ගැන. මේ අතරින් ඔයාගේ chats තවත් ආරක්ෂා කරගන්න, ෆෝන් එකේ කාලය ඉතුරු කරගන්න සහ බොහෝ දෙනෙක් තවමත් භාවිතා නොකරන ඉතා ප්‍රයෝජනවත් ෆීචර්ස් කීපයක් තියෙනවා. අන්තිම ෆීචර්ස් එක මගහැරුණොත් ඔයාලට WhatsApp එකෙන් ලැබෙන ලොකුම වාසියක් මගහැරෙන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ අවසානයේ තෙක් බලන්න. එහෙනම් අපි වීඩියෝ පටන් ගමු. අපි මුලින්ම chat lock feature එක බලමු. සමහර වෙලාවට අපේ ෆෝන් එක වෙන කෙනෙක් අතට ගියාම අපේ පුද්ගලිකත්වය නැති වෙන ඉඩ තියෙනවා. ඒ වෙලාවට පුද්ගලික chat වෙනත් අය බලන එක නවත්තන්න මේ feature එක ඉතා වැදගත්. මුලින්ම lock කරන්න අවශ්‍ය chat එක open කරලා chat එකේ name එක touch කරන්න. දැන් chat lock සක්‍රිය කරන්න. ඊට පස්සේ unlock කරන්න fingerprint හෝ face unlock භාවිතා කරන්න. දැන් මේ chat එක අමතර ආරක්ෂාවකින් සුරක්ෂිත වෙනවා. ඊළඟ feature එක මීටත් වඩා ප්‍රයෝජනවත් වෙයි. ඔයා කවදා හරි message එකක් වැරදිලා යවලා delete කරලා නැවත type කරලා තියනවද? දැන් එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඔයා යපු message එක ටික වෙලාවක් press කරගෙන ඉන්න. ඊට පස්සේ මේ උඩ tick තුන touch කරලා edit කරන්න. දැන් ඔයාගේ වැරද්ද නිවැරදි කරන්න. ඊට පස්සේ send කරන්න. මේ විශේෂයෙන් office chat වල සහ business conversation වලට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. WhatsApp මගින් ඔයා ෆොටෝ යවනකොට ඒ ෆොටෝ එකේ quality අඩු වෙලා කියලා කවදාවත් හිතලා තියෙනවද? සාමාන්‍ය විදිහට ෆොටෝ එකක් යවුවොත් quality අඩු වෙලා තමයි අනිත් කෙනාට WhatsApp මගින් මේ image එක යන්නේ. ඒ නිසා මුලින්ම ෆොටෝ එක select කරලා මෙතන touch කරලා HD quality තෝරන්න. දැන් ෆොටෝ එක වඩාත් හොඳ ගුණාත්මක භාවයකින් යවන්න පුළුවන්. අවුරුද්දකට කලින් මැසේජ් එකක් හොයන්න විනාඩි ගණන් ස්ක්‍රෝල් කරන අය ඉන්නවා. නමුත් සර්ච් එක තුල කැලෙන්ඩර් ඔප්ෂන් එක භාවිතා කළොත් අවශ්‍ය දිනයට කෙලින්ම යන්න පුළුවන්. විශේෂයෙන් රෙසිප්ට්, බැංක් ඩීටේල්ස් හෝ වැදගත් තොරතුරු හොයද්දී මේ ෆීචර් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අවශ්‍ය chat එක හරි group එක හරි තෝරගන්න. කෙළවරේ තියෙන මේ තිත් තුන ටච් කරන්න. දැන් search ටච් කරලා කැලෙන්ඩරේ මත ටච් කරලා අවශ්‍ය දිනය තෝරන්න. ස්පෑම් කෝල් නිසා ඔයා කරදර වෙනවා නම් මේ ෆීචර් එක අනිවාර්යයෙන්ම ඔන් කරන්න. ඔයාගේ ප්‍රොෆයිල් එක ඔන් කරලා settings ගිහිල්ලා privacy touch කරලා ඒකේ calls touch කරන්න. then silence unknown callers touch කරන්න. දැන් ඔයාගේ contact list එකේ නැති අයගෙන් එන calls ring නොවි ඔයාගේ call history එකට පමණක් යයි. ඔයාට personal number එකක් හා business number එකකුත් තියෙනවද? එහෙනම් WhatsApp account දෙකක් එක phone එකෙන් භාවිතා කරන්න පුළුවන්. මේක කුඩා ව්‍යාපාර කරන අයට හා freelancer කරන අයට විශේෂයෙන් ප්‍රයෝජනවත් වේවි. ඔයාගේ profile එකට යටින් ධන සලකුණ උඩ touch කරලා add WhatsApp account touch කරන්න. then agree and continue touch කරලා අවශ්‍ය phone number එක දීලා account එක add කරගන්න. දැන් අපි බලමු බොහෝ දෙනෙක් භාවිතා නොකරන privacy checkup option එක ගැන. profile එක touch කරලා privacy touch කරන්න. මේකේ පහළම තියෙනවා privacy checkup option එක. එතන touch කරන්න. එතනින් groups, block contacts, profile photo, last seen and online, app lock, two-step verification, passkey, recovery email වගේ ආරක්ෂක සැලසුම් එකින් එක පරීක්ෂා කරලා ඔයාට අවශ්‍ය ආකාරයට සකස් කරගන්න පුළුවන්. ඔයා WhatsApp භාවිතා කරනවා නම් මේ කොටස අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්න ඕනේ. ඔයාට හදිසි අවශ්‍යතාවයකට වැදගත් chat එකක් ඉක්මනින් හොයාගන්න පහසුව සඳහා chat pin option එක ලබා දීලා තියෙනවා. මුලින්ම chat එක උඩ ටික වෙලාවක් touch කරලා මේ pin icon එක touch කරන්න. එතකොට උඩින්ම අපේ pin කරපු chat එක බලා ගන්න හැකියාව තියෙනවා. දැනට අපිට chat 3ක් වගේ තමයි පින් කිරීමේ හැකියාව තියෙන්නේ. WhatsApp එකකින් මෑතකදී subscription option එක හඳුන්වලා දීලා තියෙනවා. මාසයක් සඳහා රුපියල් 249ක මුදලක් ගෙවලා මේගොල්ලන්ගේ subscription plan එකෙන් ලබා දෙන පහසුකම් අපිට ලබා ගන්න පුළුවන්.
ඒ මගින් විශේෂිත වූ ස්ටිකර්ස්, WhatsApp icon එකේ වර්ණය හැඩය මාරු කිරීම, තීම් වෙනස් කිරීම, වෙනස් ආකාරයේ රින්ග්ටෝන්ස් යෙදීම, chat list එක වැඩි කිරීම හා වැඩි chat ප්‍රමාණයක් පින් කිරීමේ හැකියාව පවතිනවා. දැනට පළමු මාසය නොමිලේ ලබා දීමට ඔවුන් තීරණය කරලා තියෙනවා. WhatsApp එක හැම විටම official App Store හෝ Google Play Store මගින් අප්ඩේට් කරගන්න. අප්ඩේට් නොකරන අයට අලුත් features, performance improvements සහ security fixes ප්‍රමාද වෙලා ලැබෙන්න පුළුවන්. ඒ වගේම settings වල ඇති නව අලුත් options කාලෙන් කාලට පරීක්ෂා කරන පුරුද්දක් ඇති කරගන්න. දැන් ඔයාලා මේ features වලින් කලින් කීයක් දැනගෙන හිටියද කියලා පහළ comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලෝ වැඩිපුරම භාවිත කරන WhatsApp feature එක මොකක්ද කියලා comment එකක් දාන්න. මේ වීඩියෝ ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් වීඩියෝ එකට like එකක් දාන්න, share කරන්න. ඒ වගේම YouTube channel එක subscribe කරන්න. අපි නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.